බීමත්ත රියපදවල වැරදිකාරය වුණොත් ලක්ෂ 5ක දඩයක් සහ අවුරුදු 2ක සිර දඩුවම් කියලා පොඩි ෆේක් මැසේජ් එකක් සංසරණය වුණා පහුගිය දින කිහිපෙදී. මේක සම්පූර්ණ වැරදි අදහසක්, වැරදි තොරතුරක්. ඇත්තටම මේ සම්බන්ධයෙන් මෝටර ප්‍රවාහන පනත සහ දඩමුදල් වැඩි කිරීමේ පනත 2005 ආපු පනතක් මේක. දඩමුදල් වැඩි කිරීම මේ සම්බන්ධයෙන් තමයි ප්‍රතිපාදන තියෙන්නේ. ඒක නිසා ලක්ෂ 5ක දඩයක් තාම නිකුත් වීමක් නැහැ. අද දිනේ වෙනකොට, අද දිනේ කියලා කියන්නේ 2025 ජූනි මාස 23 වෙනිදා. අද දවස් වෙනකොට එහෙම කිසිම සංශෝධනයක් වෙලා නැහැ. ඒක සම්පූර්ණ බොරු කතාවක්ද? හැබැයි මතක තියාගන්න ඕනේ අපි මත්ද්‍රව්‍ය කියන්නේ මත්පැන් පානය කරලා රියපදවල අපි වර්ධිකාරය වුණොත් අපිට රුපියල් 30000ක දක්වා දඩයක් නියම කරන්න පුළුවන්. ගොඩක් අධික කරන රුපියල් 25000ක දඩයක් තමයි ගහන්නේ. ඒ වගේම රියදුරු බලපත්‍රයක් තිරවන්න පුළුවන්. යම් යම් අවස්ථා තියෙනවා රියදුරු බලපත්‍රය සම්පූර්ණයෙන්ම ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමක් පවා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔය මත්පැන් බීලා රියපදවල කෙනෙකුට මරණය සිද්ධ කරොත් එහෙම යම් යම් තුවාල සිද්ධ කරොත් අනතුරු සිද්ධ කරොත් ඒ වගේ අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර මෝටර ප්‍රවාහන පනතේ තියෙනවා. ඒක නිසා සෑහෙන පරස්සම් වෙන්න වෙනවා. මොකද කෙනෙක් බීලා වාහනේ එළුව වගේ නෙවෙයි අනතුරක් වෙලා තව කෙනෙක් මිය ගියොත්, තව කෙනෙකුට තුවාල වුණොත් දැඩි දඬුවම් ලබා දීමේ හැකියාව තියෙනවා. බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය තත්ත්වයන් වලදී මාස 3, මාස 6, අවුරුද්දක් දක්වා රියදුරු බලපත්‍රය තහනම් කරනවා. ඒකත් හොඳට තේරුම් ගත යුතුයි, මතක තබා ගත යුතුයි. ඒක නිසා මේක සෙල්ලම් නීතියක් නෙවෙයි. වෙන රටවල ඊටම දැඩි නීති රීති මේ සම්බන්ධයෙන් පනවලා තියෙනවා කියන කාරණේත් අපි මතක තබා ගත යුතුයි.